පුත්තලම කොට්ටුකච්චිය කිවුල කැලේ ශ්‍රී ලෝකානන්ද මහාවිද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලට මුල්කල තැබීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ගම්මැත තවත් ව්‍යාපෘතියක් ලෙසයි. කොට්ටුකච්චිය කිවුල කැලේ ශ්‍රී ලෝකානන්ද මහාවිද්‍යාලයේ පිහිටලා තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුමුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ. අඩුපාඩු රැසක් මැද්දේ දරුවෝ 500 දෙනෙක් පමණ මේ පාසලේ ඉගෙන ගන්නවා. එකේ ඉඳන් 13 ශ්‍රේණිය දක්වාම පන්ති මේ පාසලේ පවත්වනවා. ඉස්කෝලේට ප්‍රමාණවත් පන්ති කාමර නැහැ. සමහර පන්ති කාමර සෙවිලි කරලා තියෙන්නේ පොල් අතු වලින්. විදුහල්පතිවරයා මේ ගැන ගම්මැත්තට දැනුම් දුන්නා. වහා ක්‍රියාත්මක වුණු ගම්මැත්ත දරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් හදන වැඩේට අද මුල පිරුවා. නෙක්ස්ට් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමත් මේ කාර්යයට එකතු වුණා. ඇති හැකි අය නැති නොහැකි අයට යම් සේවයක් සිදු කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට සිද්ධ වෙන යහපත් සමාජ සේවාව. රාජ්‍ය නිලධාරීන් නෙක්ස්ට් මැනුෆැක්චරින් ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ඩේවිඩ් රේ, මානව සම්පත් සාමාන්‍ය අධිකාරී භාරත අමරසිංහ වගේම නිවුස් ෆස්ට් අධ්‍යක්ෂ රිනාස් මොහොමඩ්, ගම්මැද මහලේකම් ප්‍රසන්න අතුකෝරලත් මුල් කල තියලා වැඩේ පටන් ගන්න එකතු වුණා. ගම්මැද්ද කෙනෙක් යන්නේ නැති පාරවල අපි ඇවිද්දා. අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇහුවා. ඒවා පොතක් හැටියට ගත්තා. අපි ඒක තිබ්බා දානපතියන් ඉස්සරහා, නිලධාරීන් ඉස්සරහා, ආණ්ඩුව ඉස්සරහා, මේ රටේ වගකිය යුතු හැම කෙනෙක්ම ඉස්සරහා. එතකොට සමහර අයට ලැජ්ජ හිතිලා ආවා, සමහර අයට ඕනකමින් ආවා, සමහර අයට දුක හිතිලා ආවා, සමහර අය මගේම සහෝදරයෝ මෙහෙම ඉන්න හොඳ නැහැ කියලා හිතලා ආවා. දැන් ඩේවිඩ් රේ වගේ මහත්තුරු වෙන්නේ මේක දැක්කම ඇති වෙන කම්පාවෙන්. මේ මහත්තුරු මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් ගැන හිතන්නේ නැහැ. මේ රටට ප්‍රයෝජනයක් දීලා යන්න හදන්නේ. නෙක්ස්ට් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ නිෂ්පාදන අධ්‍යක්ෂ ඩේවිඩ් රේ පළ කළ අදහස් මේ. අපට මේ ප්‍රදේශයට ඇවිත් මේ රටේ ජනතාවට යමක් ලබා දෙන්න හැකිවීම ගැනත් එක් ව්‍යාපෘතියකින් විශාල පිරිසකගේ ජීවිත සහ සංස්කෘතිය වෙනස් කරන්න උදව් කිරීමට හැකිවීම ගැනත් අපිට තියෙන ලොකු ගෞරවයක්. අපි ගම්මැද්දත් එක්ක එකතු වෙලා ව්‍යාපෘති 7ක් විතර කළා. ඒකෙදි අපි පේරාදෙණිය ශික්ෂණ රෝහල, ආනමඩුව ශික්ෂණ රෝහල වගේම විවිධ ප්‍රදේශවල ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. ඉදි කරන්න නියමිත නව පන්ති කාමරයේ විවෘත කිරීමේ අවස්ථාවට එන්නත් මම බලාපොරොත්තු වෙනවා. ළමයිට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට වඩා වියදම් කළ හැකි වෙනත් දෙයක් නැහැ. මේ ව්‍යාපෘතියෙන් කරන්නෙත් ඒක. ඔබට මේ තිලින කරන්නේ මේක ඇතරම පණ නැති ගොඩනැගිල්ලක් වුණාට තව දශක ගණනාවකට හෙවන සපයමින් ඒ දරුවන්ට ජීවිතයේ සිතුම් පැතුම් වලට පණ පොවන ගොඩනැගිල්ලක් බවට පත් වේවි. කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද උත්සව සභාව ආමන්ත්‍රණය කළා. මේ හරහා ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්නටත් අනාගත පරපුර සවිබල ගන්නු පරපුරක් බවට පත් කරන්නටත් මේ ගන්නා වූ වෑයම අධ්‍යාපන ශ්‍රේෂ්ඨ වෙනුවෙන් අතිශයින් ගෞරවයෙන් අගය කරනවා. මම දැකලා තියෙනවා මේ ගම්මැද්ද ව්‍යාපෘතිය යටතේ මේ අනාගත දරුවන් වෙනුවෙන් ලොකු මහඟු සේවාවක් කරනවා. එහිම එක් අවස්ථාවක් තමයි මං හිතන්නේ මේ කිවුල කැලේ විද්‍යාවටත් ඒ අවස්ථාව ලැබුණේ. ගම්මැද්ද බලාපොරොත්තුව ව්‍යාපෘතිය කඩිනමින් නිම කර කිවුල කැලේ දරුවන්ට තිලින කිරීමයි.